H2SO4 කියන්නේ දීබාෂ්මික අම්ලයක්. ඒ කියන්නේ H+ දෙකක් දාගෙන ගන්න පුළුවන්. H2S වල පළවෙනි විඝටනය කියන්නේ පළවෙනි විඝටනය පූර්ණ විඝටනයක් වෙනවා. දෙවෙනි විඝටනය ප්‍රත්‍යාවර්ත විඝටනයක් වෙනවා. හරි. welcome to the Taranga Nadushan Chemistry YouTube channel. අපි අද කතා කරන්නේ pH වල calculation සම්බන්ධයෙන්. එතකොට මම කලින් වීඩියෝ එක දාලා තියෙනවා මේ pH වල theory සම්බන්ධයෙන් theory explanation එක. එතකොට මේ වීඩියෝ එක බලන්න කලින් කවුරු හරි ළමයිට theory සම්බන්ධයෙන් pH theory මතක නැහැ හෝ කරලා නැත්නම් මුලින් මේ වීඩියෝ එක බලන්න කලින් මගේ theory pH වල theory explain කරන වීඩියෝ එක බලලා එන්න. මොකද මේ වීඩියෝ එකේදී සම්පූර්ණයෙන්ම calculation සම්බන්ධයෙන් තමයි මම කතා කරන්නේ. ඒතකොට calculation කරන්න theory ඕනේ. ඒ නිසා මම කලින් වීඩියෝ එකේ pH වල theory කොටස් වල ඉගෙනීම් කරන ඒ වගේ වීඩියෝ එකේ link එක පල්ලෙහා description එකේ දාලා තියන්නම්. හරි. එතකොට pH ගත්තොත් pH වල අපි දන්නවා A level syllabus එකේ සෑහෙන අමාරු කොටසක් විදිහට තමයි pH ළමයි දකින්නේ. ඒකට හේතුව ඇත්තරම මේකේ content එක ටිකක් වැඩි. ඒ විතරක් නෙමෙයි ගොඩක් ළමයි pH ඉගෙන ගන්නේ exam ලියන අවුරුද්දේ අන්තිම මාස 6 7 තමයි pH ඉගෙන ගන්න. ඉතින් අන්තිම ටිකේදී pH ඉගෙන ගන්නවා කියන්නේ ඒක ටිකක් අමාරුයි. මොකද මේකේ content එකත් වැඩි නිසා. හරි. මම මෙතන පෙන්නලා තියෙනවා A level syllabus එකට අදාළව pH වලින් අහන්න පුළුවන් ප්‍රශ්න සහ ඒ theory කොටස් cover වෙන විදියට full syllabus එකම cover වෙන විදියට pH වල එන්න පුළුවන් calculation මොන වගේද කියලා. ඉතින් මම මෙතන වර්ග 11ක content එකක් පෙන්නලා තියෙනවා. මෙතනින් මම කතා කරන්නේ මුල් වර්ග 4 ගැන විතරයි. එනම් ජලීය ප්‍රබල ආම්ල ද්‍රාවණ, ජලීය ප්‍රබල භස්ම, pH දන්නා ද්‍රාවණ ඇසුරින් විසඳීම් සහ pH දන්නා ද්‍රාවණ දෙක එකට මිශ්‍ර කිරීම ඇතුළත් මෙන්න මේ content එක ගැන විතරයි අද දවසේ මම කතා කරන්නේ. එතකොට ඊට පස්සේ ඉතුරු වෙන ටික ඒ කියන්නේ 5 ඉඳන් 11ට වෙනකන් ඒ කොටස් ටික වෙනම වීඩියෝ එකකින් මම කතා කරනවා. ඒකට හේතුව pH වල බේසික් දේවල් ටික තියෙන්නේ මෙන්න මේ මුල් ටිකේ අද සාකච්ඡා කරන කොටසේ. මොකද ඒ ටික ඕනේ ඇඩ්වාන්ස් pH වල ගණන් හදන්න මෙන්න මේ කොටස යනකොට. ඇත්තටම මෙන්න මේ කොටසේ තමයි අර ඔක්සෆර්ඩ්ගේ තනුකරණ නියමයට අදාළව calculation තියෙන්නේ. ඇත්තටම මේ ටික අමාරුයි. ඒකට හේතුව මේ බේසික් දේවල් ටික නැතුව ඒ වගේ ගණන් හදන්න යන්න බෑ. හරි. පළවෙනියෙන්ම අපි pH සම්බන්ධ ගැටලු විසඳන්න නම් ලඝු සම්බන්ධතා කීපයක් ගැන දැනන් ඉන්න ඕනේ. අපි දන්නවා මේකේ log table එක අපිට බලන්න තියෙනවා. ඉතින් මම ලඝු බලන විදිහේ ඉදම්ම සම්පූර්ණ full content එකක් ඔයාලට උගන්වනවා. හරි. පළවෙනියටම log 10 පාදයට 1 සමානයි 0යි. මෙන්න මේක අපි දැනන් ඉන්න ඕනේ. log 10 පාදයට 1 සමානයි 0යි. එතකොට log 10 පාදයට 10 සමානයි 1යි. log 10 පාදයට 100. මෙන්න මේක අපිට රීඅරේන්ජ් කරගන්න පුළුවන්. log 10 පාදයට 10 වර්ගය කියලා. මෙතනදී අපි මේ සුළු කිරීම ගන්නකොට මෙන්න මේ දර්ශකය ඉස්සරහට ගේනවා. ඊට පස්සේ අපිට මේක රීඅරේන්ජ් කරන්න පුළුවන්. 2යි log 10 පාදයට 10 කියලා. ඉතින් අපි දන්නවා log 10 පාදයට 10 කියන්නේ 1යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් 2 වැඩි කිරීම 1 සමානයි 2යි. ඔන්න ඔහොම. ඊළඟට අපි තව එකක් බැලුවා. log 10 පාදයට 10 3 අපිට හදන විදිහ අපි දන්නවා එක සැරේට ලියන්න පුළුවන්. මෙන්න මේ ලෙවල් එකට එන්න ඕනේ. ඊළඟට අපි ඍණ සංඛ්‍යා බලමු. log 10 පාදයට 10 ඍණ 1 සමානයි
ලොක් 10 පාදයට 10 ඍණ 1 අපි කලින් ඉදිරියම දර්ශකය මෙන්න මේ ඍණ 1 කියන එක ඉස්සරහට ගේනවා. එතකොට ඍණ 1 වැඩි කිරීම ලොක් 10 පාදයට 10 එන්නේ 1යි. එහෙනම් මෙතන එනවා ඍණ 1යි කියලා. ලොක් 10 පාදයට 10 ඍණ 2 සමානයි. අපි දන්නවා දර්ශකයේ ඉස්සරහට ගත්තට පස්සේ ඍණ 2 වැඩි කිරීම 1 සමානයි ඍණ 2යි. ඊළඟට ලොක් 10 පාදයට 10 ඍණ 3 සමානයි අපි දන්නවා ඍණ 3යි. එකපාර ලියන්න පුළුවන්. මෙන්න මේ කැල්කියුලේෂන් කියන්නේ ලඝු සම්බන්ධතා ටික අපි දැනන් ඉන්නවා. හරි. ඊළඟට පළවෙනි වර්ගය. මම ගන්නවා ජලීය ප්‍රබල අම්ල ද්‍රාවණ. හරි. මේකේ පළවෙනි මම ගැටලුවක් දීලා තියෙනවා. සෙල්සියස් 25 දී ජලීය HCl ද්‍රාවණයක සාන්ද්‍රණය 0.01 mol DM ඍණ 3B එම ද්‍රාවණයේ pH අගය කොපමණද? හරි. ඒ කියන්නේ අපි මේකට දාලා පුංචි රූප සටහනක් අද ගන්නවා. මෙන්න මේකේ තියෙන ද්‍රාවණයේ සාන්ද්‍රණය 0.01 m කැපිටල් M. මේ කැපිටල් M කියන්නේ mol DM ඍණ 3 එකම තමයි. HCl. හරි. අපි දන්නවා HCl විඝටනය වෙනවා ජලීය ද්‍රාවණයේදී HCl AQ ධන H2OL සම්පූර්ණ විඝටනය වෙනවා H3O+ AQ ධන Cl- AQ බවට. හරි. හොඳට මතක තියාගන්න මෙතන HCl කියන්නේ ඒ කියන්නේ HCl පූර්ණ විකරණ ලක් වෙනවා. ප්‍රත්‍යාවර්ත විකරණ ලක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි මෙතන සම්පූර්ණ ඊතලයක් දැම්මේ. එතකොට අපි දන්නා HCl තියෙනවා 0.01 m ප්‍රමාණයක්. මේක රේෂියෝ එක බැලුවොත් මවුල අනුපාතේ 1:1:1යි. එහෙනම් H2+ උත් 0.01 m ගෙනල්ලා දෙනවා. හරි. අපි දන්නවා අහන්නේ pH අගය. pH හොයන සමීකරණ මොකද්ද? pH සමානයි ඍණ log 10 පාදයට H3O+ සාන්ද්‍රණය. හරි. දැන් මේකට ආදේශ කරනවා. ඍණ log 10 පාදයට H3O+ සාන්ද්‍රණය කියන්නේ 0.01යි. 0.01යි. හරි. අපිට මේක ලියන්න පුළුවන් 10 බලවලින් 1යි 2යි 3යි. එතකොට මෙතන ලියන්න පුළුවන් 10 ඍණ 3යි. අපි දන්නවා ඍණ log 10 පාදයට 3 කියන්නේ මෙතන මේ දර්ශකයේ ඉස්සරහට ගන්න පුළුවන්. එතකොට මෙතන එනවා මම කරන්නේ මෙන්න මේ දර්ශකයේ මෙතන ඉස්සරහට ගේනවා. එතකොට already ඍණ එකක් තියෙනවා ඍණ. ඒ නිසා මම වරහණක් දානවා. එතකොට මෙතන එනවා ඍණ 3යි වැඩි කිරීම log 10 පාදයට 10. ඔන්න ඔහම තමයි එන්නේ. එතකොට මෙතන 10 පාදයට 10 කියන්නේ අපි දන්නවා log 1යි. එහෙනම් මේක ලියන්න පුළුවන් ඍණ 3 වැඩි කිරීම 1 ඔහොම. එතකොට මෙතන එනවා ඍණ 3 එකෙන් අඩු පස්සේ ඍණ 3යි. ඍණ සංඛ්‍යාවෙන් අඩු පස්සේ මොකද එළියේ ඍණ තියෙනවා ධන 3. ඔන්න pH ධන 3යි. ඔන්න ඕක තමයි සරල සුළු කිරීම. හරි. දෙවෙනි ගාන සෙල්සියස් 25 දී 0.01 mol DM ඍණ 3 සල්ෆියුරික් ජලීය ද්‍රාවණයක pH අගය කොපමණද? හරි. අපි මේ විදිහට රූප සටහනක් ඇඳ ගන්නවා. එතකොට අපි දන්නවා සල්ෆියුරික් වල විඝටනය ජලීය ද්‍රාවණයේදී අපි ලියනවා H2SO4 AQ ජලයත් එක්ක H3O+ AQ ධන SO4 2- AQ හදනවා. මෙතන H දෙකක් තියෙන නිසා එතන දෙකක් දානවා දෙකක් දානවා. හරි. හොඳට මතක තියාගන්න H2SO4 කියන්නේ ද්විභාෂ්මික අම්ලයක්. ඒ කියන්නේ H+ දෙකක් දාගෙන ගන්න පුළුවන්.
H2S වල පළවෙනි විඝටනය කියන්නේ පළවෙනි විඝටනය පූර්ණ විඝටනයක් වෙනවා. දෙවැනි විඝටනය ප්‍රත්‍යාවර්ත විඝටනයක් වෙනවා. නමුත් තනුක ජලීය ද්‍රාවණයේදී සල්ෆියුරික් අපි සලකනවා පූර්ණ ලෙස විඝටනය වෙනවා කියලා. ඒක හොඳට මතක තියාගන්න. අපි ඒක උපකල්පනයක් විදිහට කරනවා. එහෙනම් සල්ෆියුරික් වලින් මෙතන H2+ මෙන්න මේ H2ම දායක කරන නිසා එක සල්ෆියුරික් අම්ලයකින් අණුවකින් H3+ දෙකක් හදනවා. එහෙනම් සල්ෆියුරික් වල ආරම්භක සාන්ද්‍රණය 0.01යි. එහෙනම් ඒ වගේ දෙකක් තමයි H2+. pH සමානයි ඍණ log 10 පාදයට H2+ AQ සාන්ද්‍රණය. ඍණ log 10 පාදයට දැන් මෙතන H2+ කියන්නේ මෙන්න මේ ප්‍රමාණය. එහෙනම් 0.02යි ඍණ log 10 පාදයට මේක අපි සරලව ලියන 10 බලයක් විදියට 2 වැඩි කිරීම 10 ඍණ 3යි. ඉතින් අපි දන්නවා මේක අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදියට. ඍණ log 10 පාදයට මේක ඍණ එළියට ගන්නවා 2 වැඩි කිරීම කියන එක ධන වෙනවා log 10 පාදයට 10 ඍණ 3. මෙන්න මේ විදියට සරල කරගන්න පුළුවන්. මෙන්න මේකත් log 10 පාදයෙන් ලියනවා. මෙන්න මේ කොටසත් log 10 පාදයෙන් ලියනවා. හරි. ඊළඟට දැන් මෙතන log 10 පාදයට 2. හරි. අපි බලමු ලඝු ගණක. දැන් අපිට ඕනේ log 10 පාදයට 2 කියන්නේ කීයද කියලා. හරි. අපි දන්නවා මේ මම මෙතන පෙන්නලා තියෙන්නේ ලඝු ගණක ටේබල් එක. ලඝු ගණක ටේබල් එකේ අපි මෙන්න මේ තීරුවට යනවා. මේ තීරුව පටන් ගන්නෙ 10 ඉඳන් ඒ කියන්නේ මේ තමයි පටන් ගන්නෙ. එතකොට මෙතනදී 10ට අඩු සංඛ්‍යා නැහැ. එතකොට මෙතන log 2නේ බලන්න ඕනේ. එතකොට අපි බලන්නේ 20 බිඳුව. මෙන්න මෙතන 20ට යනවා 20 බිඳුව. මෙන්න මේක. එතකොට මෙතන 30යි 10. එහෙනම් 20 බිඳුව කියන්නේ 30යි 10. දශම 3යි බිඳුවයි 1යි බිඳුව. හරි. මේවා දශම සංඛ්‍යා වලින් තමයි එන්නේ. හරි. අපි දන්නවා දැන් log 2 කියන්නේ දශම 3යි බිඳුවයි 1යි බිඳුව. දාන අපි දන්නවා log 10 පාදයට 10 ඍණ 3 කියන්නේ මෙතන ඍණ 3යි. හරි. දැන් මේ පද දෙකම ඍණ 3ෙන් ඍණ වලින් වැඩි වෙනවා. ඒතර මෙතන එනවා මෙතන පදේ ධන වෙනවා. 3 ඍණ දශම 3යි බිඳුවයි 1යි බිඳුව. හරි. එහෙනම් 3ෙන් මෙන්න මේ ප්‍රමාණය අඩු වෙනවා. හරි. එතකොට ආන්සර් එක එනවා 2.6යි 9යි 9යි බිඳුවයි. ඔන්න ඕක තමයි pH අගය. ඊළඟට වර්ගය 2 ජලීය ප්‍රබල භස්ම ඇතුළත් ගන්නයි කිරීම. මෙතන ගානක් දීලා තියෙනවා 0.02 m සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් 50 ඝන සෙන්ටිමීටර හා 0.02 m බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් 10 ඝන සෙන්ටිමීටර මිශ්‍ර කර 100 ඝන සෙන්ටිමීටර වනතෙක් ආශ්‍රිත ජලය යොදන ලදී. ෆෝමියුලා අංක 1 OH - සාන්ද්‍රණය ඊළඟට pOH pH අගය ගණනය කරන්නයි කියලා. මෙතන යාලා දීලා තියෙන සෙල්සියස් 25 දී ජලයේ KW 1 වැඩි කිරීම 10 ඍණ 14යි mol වර්ග DM ඍණ 6 වේ කියලා. හරි. අපි මුලින්ම කරන්න ඕනේ දල සටහනක් අද ගන්නවා. ඒතර යාලා කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 0.02කින් 50 ඝන සෙන්ටිමීටර දානවලු. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 0.02 m 50 ඝන සෙන්ටිමීටර. ඊළඟට ප්ලස් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ඒ ප්‍රමාණයම 10යි ඝන සෙන්ටිමීටර දානවලු. දාලා මේ ටෝටල් එකට ජලය දාලා ෆයිනල් භාජනය ඝන සෙන්ටිමීටර් 100ක් වෙනකන් ආසුචි ජලය දානවලු. හරි. එහෙනම් පළවෙනියටම රෝමිලක් අංක 1 OH - සාන්ද්‍රණය හොයන්න ඕනේ.
හරි අපි දන්නවා මෙතන OH මයිනස් දෙන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් දෙනවා බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් දෙනවා. එහෙනම් අපි වෙන වෙනම හොයන්න ඕනේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් දෙන OH මයිනස් සාන්ද්‍රණය හා බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් දෙන OH මයිනස් සාන්ද්‍රණ මවුල ගන්න කොච්චරද කියලා වෙලා ඔයලා ෆයිනල් භාජනයේ වොලියම් එකට අදාළ OH මයිනස් සාන්ද්‍රණය කොච්චරද කියලා හොයන්න ඕනේ. හරි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ගෙනල් දෙන OH මයිනස් සාන්ද්‍රණය බැලුවොත් OH මයිනස් මවුල ගාන බැලුවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් AQ සෝඩියම් ප්ලස් අයන් එක OH මයිනස් AQ අයන් එක බවට පත් වෙනවා. හරි එහෙනම් එකට එක අනුපාතයකට තමයි ගෙනල්ලා දෙන්නේ. හරි එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් ගෙන දෙන OH මයිනස් මවුල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය 0.02යි වැඩි කිරීම 50 බෙදීම 1000 මේ 1000න් බෙදන්නේ ඝන ඩෙසිමීටර් කරන්න. මෙතන එනවා එක වැඩි කිරීම 10 ඍණ 4යි mol. හරි ඊළඟට බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් ඇති වෙන OH මයිනස් බැලුවා බේරියම් හයිඩ්‍රොක්සයිඩ් AQ බේරියම් 2+ අයන් එකයි දෙකයි OH මයිනස් සුයි හදනවා. ඒතර අනුපාතය බැලුවොත් 1ට 2යි. එහෙනම් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් එකකින් OH මයිනස් දෙකක් ගෙනල්ලා දෙනවා. හරි. එහෙනම් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් ගෙන දෙන OH මයිනස් මවුල සාන්ද්‍රණය බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වල 0.02 වැඩි කිරීම 10යි. බෙදනවා 10න් මේක වැඩි කරන සම්පූර්ණයෙන්ම දෙකෙන්. ඒකට හේතුව බේරියම් හයිඩ්‍රොක්සයිඩ් එකකින් OH මයිනස් මවුල දෙකක් ගෙනල්ලා දෙන නිසා. හරි. ඒතර මෙතන ආන්සර් එක එනවා 4 වැඩි කිරීම 10 ඍණ 5යි කියලා. මවුල. එහෙනම් සම්පූර්ණ OH මයිනස් මවුල ගාන බැලුවොත් එක වැඩි කිරීම 10 ඍණ 4යි ධන 4 වැඩි කිරීම 10 ඍණ 5යි. දැන් මෙතන එනවා ටෝටල් එක 1.4 වැඩි කිරීම 10 ඍණ 4යි මවුල. මොනොච්චර ප්‍රමාණයක් මාධ්‍යයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ගෙනල්ලා දෙනවා. හරි. ඊළාට අපි දන්නවා AOH minus 100 mLA ඒ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් AOH minus ඝන සෙන්ටිමීටර් 100ක් වෙනකන් තනුව කරනවා. නා අවසන් ද්‍රාවණයේ OH minus සාන්ද්‍රණය හොයාගන්න ඕනේ. හරි. එහෙනම් 100යි ඝන සෙන්ටිමීටර් තුල OH minus සාන්ද්‍රණය ගත්තොත් OH minus මවුලාවේ අපිට 1.4 වැඩි කිරීම 10 ඍණ 4යි mol. එහෙනම් මේක බෙදනවා 100 බෙදීම 1000. මේක ඝන ඩෙසිමීටර්. ඒතර මෙතන ආන්සර් එනවා 0.0.1.4යි mol dm ඍණ 3. හරි. ඔන්න OH minus සාන්ද්‍රණය හොයාගත්තා. දැන් අපි අහන්නේ ෆෝමියුලා අංක 1 OH minus සාන්ද්‍රණය. හරි. ඊළඟට pOH අගය. අපි දන්නවා සෙල්සියස් 25 දී ජලයේ Kw එක වැඩි කිරීම 10 ඍණ 14 mol වර්ග dm ඍණ 6. හරි. එහෙනම් ෆෝමියුලා අංක 2 අහන්නේ
POH කීයද කියලා. අපි දන්නවා POH කියන්නේ ඍණ log 10 පාදයට OH - AQ සාන්ද්‍රණය. හරි. එහෙනම් ඍණ log 10 පාදයට OH - සාන්ද්‍රණය අපි දන්නවා මෙන්න මෙච්චර ප්‍රමාණයක් 0.0.014යි. හරි. අපිට මේක රීඅරේන්ජ් කරන්න පුළුවන් 10 බල වලින්. මෙතන 1.4 වැඩි කිරීම 1 2 3යි. 10 ඍණ 3යි. එහෙනම් ඍණ log 10 පාදයට මේක මං ලියනවා 1.4 ධන log 10 පාදයට 10 ඍණ 3යි. එහෙනම් අපි බලමු log 1.4 කියන්නේ කීයද කියලා. ඒතර අපි අර log table එකෙන් බැලුවට පස්සේ log 1.4 කියන්නේ 0.14යි 6යි 1යි. දාන මෙතන log 10 පාදයට ඍණ 3 කියන්නේ ඍණ 3යි. හරි. ඒතර මෙතන ඍණ වලින් වැඩි කරාට පස්සේ එළියේ තියෙන ඍණ වලින් 3 ඍණ 0.14යි 6යි 1. ඒතර මෙතන ආන්සර් එක එනවා 2.8යි 5යි 3යි 9. ඔන්න POH වල අගය. හරි. ඊළඟට අපෙන් අහනවා pH අගය ගන්න කරන්න. අපි දන්නවා KW එක වැඩි කිරීම 10 ඍණ 14යි. හරි. එහෙනම් තුන්වෙනි එකේ KW කියන්නේ OH - AQ සාන්ද්‍රණය වැඩි කිරීම H2O + AQ සාන්ද්‍රණය. හරි. අපි දන්නවා මේ ප්‍රකාශනයේ ඍණ log 10 පාදයෙන් ගුණ කරොත් අපිට ලැබෙනවා KW කියන්නේ PKW වෙනවා. මෙතන OH - සාන්ද්‍රණය කියන්නේ POH වෙනවා. ධන H2O + සාන්ද්‍රණය කියන්නේ pH වෙනවා. මෙන්න මේ ප්‍රකාශනය එනවා. ඒතර අපි දන්නවා KW දීලා තියෙනවා එක වැඩි කිරීම 10 ඍණ 14යි. නම් ඒකේ ඍණ log 10 පාදයට PKW බැලුවොත් අපිට එනවා 14යි. අපි දන්නවා POH අපි හොයලා තියෙනවා. මෙන්න මෙච්චර ප්‍රමාණයක්. 2.8යි 5යි 3යි 9. ධන pH. එහෙනම් මෙතනින් සුළු කරලා pH හොයන්න පුළුවන්. 14 ඍණ 2.8යි 5යි 3යි 9. ඒතර මෙතන ආන්සර් එක එනවා 11.14යි 6යි 1යි. ඔන්න pH value එක. ඊළඟට වර්ගය 3 pH දන්නා ද්‍රාවණ ඇසුරෙන් විසඳීම. මෙතන මම ගානක් දීලා තියෙනවා. සෙල්සියස් 25 දී ජලීය සල්ෆියුරික් ද්‍රාවණයක pH අගය මිනුම් කළ විට 3.425 විය. එම ද්‍රාවණයේ H2O+ සාන්ද්‍රණය ගණනය කරන්න. හරි. අපි දාලා සටහනක් ඇදගත්තොත් මෙන්න මේ ද්‍රාවණයක් තියෙනවා. ඒක සල්ෆියුරික් ද්‍රාවණයක්. මේකට pH මීටර් එකක් දාලා මැන්නට පස්සේ pH අගයෙන් ඇවිල්ලා තියෙන්නේ 3.425යි කියලා. අහන්නේ අපෙන් H2O+ සාන්ද්‍රණය හොයන්න. ඉතින් අපි දන්නවා H2O+ හොයන්න නම් අපි දන්නවා අපිට pH දීලා තියෙනවා. දැන් pH ගෙන් H2O+ වලට කන්වර්ට් කරගත්තොත් අපිට හොයාගන්න පුළුවන්. හරි. එහෙනම් අපි දන්නවා pH සමානයි ඍණ log 10 පාදයට H2O+ සාන්ද්‍රණය. හරි. අපි දන්නවා pH අගය අපිට දීලා තියෙනවා 3.425යි. pH සමානයි 3.425යි. සමානයි ඍණ log 10 පාදයට H2O+ AQ සාන්ද්‍රණය. හරි. අපි මුලින්ම කරන්නේ මෙන්න මේ පැත්තේ තියෙන ඍණ නැති කරගන්නවා. ඒ කියන්නේ ඍණ නැති කරගන්නවා කියන්නේ ඒ ඍණ මේ පැත්තට අරන් යනවා. ඒතර මේ ප්‍රකාශනය රීඅරේන්ජ් කරගන්නවා. log 10 පාදයට H2O+
AQ සාන්ද්‍රණය සමානයි ඍණ 3.425. හරි. එතකොට මෙතන log 10 පාදයට නැති කරගන්න අපි කරන්නේ මේකේ ප්‍රතිලඝු බලනවා. හැබැයි ප්‍රතිලඝු බලන්න බෑ අපිට මේ පදේ තියෙන සම්පූර්ණයෙන්ම ඍණ වලින්. එතකොට log table එකේ ඍණ සංඛ්‍යා නැහැ. ඍණ ප්‍රතිලඝු බලන්න බෑ අපිට. කියන්නේ ඇන්ටි log බලනයි කියලා කියන්නේ. එතකොට මෙතන අපි කරන්නේ මෙන්න මේ පදේ සම්පූර්ණයෙන්ම ධන කරගන්නවා. එතකොට මේක ධන කරගන්න අපි කරන්නේ මෙන්න මේක. මෙතන තියෙන ඍණ 3යි දශම 4.25. ඒතර මේ 4.25 කියන එකත් ඍණම තමයි. ඒතර අපි කරන්නේ මේ දෙකටම මෙයා ඍණනේ මෙයාට ධන එකක් දානවා එකතු කරනවා මෙයාට ඍණ එකක් එකතු කරනවා වෙන වෙනම. ඒතර අපි දන්නවා මෙන්න මෙතන මේ කොටස විතරක් ගත්තොත් අපි සුළු කිරීම ගත්තොත් මෙන්න මෙහෙම එන්නේ. ඒ කියන්නේ ධන 1යි. ධන 1ක් කියන්නේ මේක පූර්ණ සංඛ්‍යාවක්. මේකෙන් 0.425 මේක ඍණ තියෙන්නේ. ඒතර මේක ධන ඍණ සුළු වෙනවා. ඒතර මෙතන ආන්සර් කියනවා 5යි 7යි 5යි කියලා. ඒතර මෙතන ඍණයි ඍණයි එකතු වෙනවා. එහෙනම් ෆයිනල් ආන්සර් එක එනවා මෙතන ඍණ 4යි 5යි 7යි 5යි. ඔන ඔය විදියට. මෙන්න මේක මෙතනට දානවා. එහෙනම් මෙතන එනවා දැන් ඇන්ටි log බලන්න පුළුවන්. ඒතර මෙතන ඇන්ටි log අපි ඩිනෝට් කරන්න මෙන්න මේ විදියට සිම්පල් a log අපි බලන්නේ දැන් 4.5 මේක ඍණ මෙන්න මේක ඍණ. හැබැයි අපි ඇන්ටි log බලන්නේ මෙන්න මේ පදේ විතරයි. මේක ධන 5යි 7යි 5යි. ඒතර 5යි 7යි 5යි බලන්නේ මෙන්න මේ විදියට අපිට ඕනේ ප්‍රතිලඝු ඍණ 4.5යි 7යි 5යි. හරි. ඒතර 5යි 7යි 5 කියන්නේ කීයද කියලා තමයි අපිට හොයාගන්න ඕනේ. ඒතර මේක අපි බලන්නේ මෙන්න මේ ටේබල් එකේ මෙන්න මේ කොලම් වල මේ තීරුව ඇරුණම් පස්සේ මෙන්න මෙතන 5යි 7යි 5 කොතනද කියලා තියෙන්නේ. එතන ඇත්තම කිව්වොත් මෙතන තියෙන 5යි 7යි 5යි බිඳුව. ඒතර 57යි 50 තියෙන්නේ කොහෙද කියලා අපි හොයනවා. 57යි 5. ඒතර මෙතන එනවා 57යි 5 බැලුවොත් 37 මෙන්න මෙතන 37 මෙන්න මෙතන 57යි 40 තියෙනවා. 57යි 52 තියෙන්නේ. අපිට ඕනේ 57යි 50. එහෙනම් මදි 10ක්. එහෙනම් ඒ 10 එන්නේ මෙතන ඉඳන් 10 බැලුවොත් අඩු 10 හොයන්නේ මෙන්න මේ වැලියු වලින්. එහෙනම් මේ තීරුවෙන් බලාගෙන යනවා මෙතන 10 එන්නේ කීයද කියලා මෙන්න මෙතන. එහෙනම් මෙතන එන්නේ 37 5 මෙන්න මෙතන 5 10 එන්නේ මෙන්න මෙතන 9. ඔන්න ඕක තමයි ඇන්ටි log වෙන්නේ. ඉතින් මෙතන 0.57යි කියන්නේ 57යි 5 බිඳුව කියන්නේ මෙතන 0.0 නිසා මෙතන දශම ස්ථානයක් තියෙන 3.759. හරි. මෙතන ඍණ 4 කියන්නේ මේක ලියන්න පුළුවන් අපිට මෙන්න මේ විදියට වැඩි කිරීම 10 ඍණ 4යි කියලා. ඔන්න ඔය විදියට. හරිද? එතන එහෙනම් 37යි 5යි 9 වැඩි කිරීම 10 ඍණ 4. හරි. එහෙනම් මෙතන එනවා ඇන්ටි log බැලුවොත් 37යි 5යි 9 වැඩි කිරීම 10 ඍණ 4. මෙන්න මේක තමයි 10 ඍණ 4. 5යි 7යි 7 බිඳුව කියන්නේ මෙන්න මෙතන. එහෙනම් ෆයිනල් ආන්සර් එක ලියන්න පුළුවන් මෙන්න මේ විදියට 3.7යි 5යි 9 වැඩි කිරීම 10 ඍණ 4යි MOL DM ඍණ 3. හරිද? හරි. හොඳට මතක තියාගන්න මෙතන
5යි 7යි 5 කියන්නේ දශම සංඛ්‍යාවලින් දෙන්නේ 0.0 වලින්. හරිද? මේ 0.5යි 7යි 5. ඒතර 0.0 නිසා එකක් පන්නලා තියෙනවා. අපි හිතමු මෙතන ආවේ මේ ඍණ සංඛ්‍යාවක් කියලා. එතකොට එහෙබුණොත් බිඳුවක් ඉස්සරහට දාලා තමයි ලියන්නේ. කියන්නේ 0.3යි 7යි 5. මෙතන 0.5යි 7යි 5 තියෙන නිසා තමයි 3යි බිඳුවක් පන්නලා, ඒ කියන්නේ එක ඉලක්කමක් පන්නලා දශම ස්ථානේ තියන්නේ. හරි.